1975 ජුලි 27 ඒවකට යාපනයේ නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරයප්පා ඝාතනයෙන් සංකේතිකව සලකුණු කරන LTT සංවිධානයේ සන්නද්ධ ප්‍රවේශය අපි දන්නවා 2009 මැයි මාසයේ මේ වගේ කාලෙක තමයි අවසන් වෙන්නේ. එවක රජය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව නිවේදනය කරනවා යුද්ධය අපි අවසන් කළා කියලා නිශ්චිත වශයෙන් නිල වශයෙන්. එදා ඉඳලා මේ දක්වා අද වෙනකොට අපි දන්නවා අවුරුදු 17ක් ගත වෙලා තිනවා. වර්තමාන රජ්‍ය ජාතික ජනබලවේග ආණ්ඩුව ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය එහෙම තමයි හඳුන්වන්නේ සාම්ප්‍රදායික විදිහට හෙට පවත්වන්න නියමයි. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී. ඉතින් මේ විදිහට තමයි වුන් කියනවා මේ පාර ටිකක් විශේෂයි. උතුරු නැගෙනහිර දීපිදු සෙවලුන්ගේ ඥාති නැසීනුත් මේකට සම්බන්ධ වෙනවා කියලා. ඉතින් මේ අතර සඳුන් අපි දකිනවා නැවතත් සමාජ මාධ්‍ය වේදිකාවල දෙපිල බෙදලා දෙපිල විතරන්නේ තුන් කාණ්ඩම් 3-4ක් විදියට වගේ එක එක විදියට විවිධ මතවාද නාදුනන පේජ් කරුවන් මේ විදියට යුද්ධය ඊට පස්සේ යුද්ධ විරෝධය සාමය මේ වගේ විවිධ තේමා අරගෙන නැවතත් කතාවක් ඉස්මතු වෙලා තියෙනවා. ඉතින් මේකත් එක්ක තමයි මම හිතන්නේ අපේ කතාව දුවන්නේ. බිඟුන් අර මුලින් මතු කළා වගේම අපි දන්නවා දොරයප්පා ඝාතනය ඊට කලින් අපි ගත්තොත් ලංකාවේ දමිළ ජනතාව මුහුණ දුන්නු ප්‍රශ්න සහ ඒ නිසාවෙන් උතුරේ ඇති වෙච්ච සන්නද්ධ අරගලය ඒකට දකුණේ ආණ්ඩු ප්‍රතිචාර දක්වපු විදිය දිගින් දිගට අපි දැමැති ඉතිහාසයක් අපි ඉස්සරහා තියෙනවා. ඉතින් ඒකෙදි අපි දැකපු දෙයක් තමයි මේ අපි ගොඩාක් දේවල් ඒ ඉතිහාස සම්බන්ධයෙන් කතා නොකලත් අපි සලකුණු කළ යුතුව තිබෙනවා. යම් කිසි ආකාරයකට අධිරාජ්‍යවාදී යුගයේ පටන් වාර්ගිකමය වශයෙන් අසමාන කොට සැලකීම නිසා මේ අරගලයන් උත්පන්න වුණා කියන එක. ඉතින් ඒකෙදී එක විදිහකට මේක ගලාගෙන ඇවිල්ලා අපි දන්නවා විවිධ පාලන තන්ත්‍ර ඇතුලේ මේ සාම සාකච්ඡා නැවත යුද ක්‍රියාමාර්ග සාම සාකච්ඡා යුද ක්‍රියාමාර්ග ඔහොම තමයි ආවේ. දෙනවා සාමේනවා. ඉතින් එතකොට හැම වෙලාවෙම මේ තිබිච්ච ප්‍රශ්නයක් තමයි මේ බල පෙරළිය හැම වෙලාවෙම උතුර යුද්ධේ කේන්ද්‍ර කරගෙන සිද්ධ වෙන තැනට තමයි තල්ලු වෙලා තිබුණේ. මොකද 30 වසරක් තිස්සේ මේක ආවා. එනකොට තිබිච්ච දේ තමයි ඒ උතුර සම්බන්ධයෙන් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාවගේ ආරක්ෂාව සහ උතුරේ ක්‍රියාවලියට දෙන උත්තරේ මොකක්ද යම්කිසි ආණ්ඩුවක් ඒක මත තමයි පාලන බලයන් වෙනස් වුනේ. ඉතින් ඒකට අපි දන්නවා ජනවරමෙන් ඒක අනු එක යුද්ධ කරන්න එක සාමය. චන්ද්‍රිකා සාමය කිව්වා කියානාවයකට ජනවරම හම්බුණා. ඊට පස්සේ චන්ද්‍රිකත් යුද්ධ කළා. නැවත අපි දන්නවා රාජපක්ෂ පාලනය ඇතුළෙත් හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයට ඉල්ලද්දී කියන්නේ යුද්ධ කරන්න කියලාම නෙවෙයි ඉල්ලුවේ. අපිට මතකයි මට මේ මතකයි නිමල් සිරිපාල් සිල්වා ඇමතිවරයා මූලිකව යම් ආකාරයකට සාම සාකච්ඡා ප්‍රවේශයක් තිබුණා ඒ කාලේ. ඒ කියන්නේ ඔය කියන 2005 ජනපති වීමේ මහින්දගේ යුගයේ මූලයේ කිසිම මේ යුදමය උන්මාදයක් තිබුණේ නැහැ. ඇත්තටම ඒකේ ගෞරවය කියලා කිව්වොත් ජවිපෙවැත්තෙන් උත්සාහ කළා දිගටම මේක ගෞරවය කියලා කියන්නේ. ඉතින් අපි නම් ඒක සලකන්නේ නැහැ යුද්ධයකට. හෙළවුරුමයක් හිටියා. හෙළවුරුමයක් කිව්ව යුද්ධමය ක්‍රියාමාර්ගයේ දිගින් දිගටම ජනතා විමුක්තිවරණය හෙළවුරුමය ඇතුළු ජාතිකවාදී සංවිධාන මේකේ යුද ප්‍රවේශයකට උදව් කළා. එතකොට අනිත් පැත්තට මේකේ මතවාදී ප්‍රවේශයේ නලින් සිල්වා සහ විශේෂයෙන්ම ගුණදාස අමරසේකර වගේ කෙනෙක් ජාතික චින්තන ප්‍රවේශය හරහා මේකට උදව් කළා. එතකොට රට අපිට මතක නැහැ කියන්නේ අර ජනතා විමුක්ති පෙරමුණ කියනකටත් වඩා බහුජන සංවිධානයක් විදිහට දේශහිතයිසී ජාතික ව්‍යාපාරය. ඒක තමයි මම දන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයාට උදව් කරේ. දේශහිතයිසී ජාතික ව්‍යාපාරය විශේෂයෙන්ම විමල් වීරවංශ ඒවකට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රබලයක් මානෙල් මල් ව්‍යාපාර වගේ ඒවා නිර්මාණය කළා. එතකොට ඔය සියලුම දෙනා එකත් එක්ක හිටියා. දැන් කාටවත් එහෙම නැහැ කියන්න බෑ. ඒ වගේම පාටලි චම්පික රණවකලා ඇතුළු හෙළවුරුම පිරිස මේකට උදව් කළා. ඒකේ මතවාදී සැකස්ම හදලා එක තැනකදී කියනවා බිඟුන් මට ගහන්න බෑ කියලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කිව්වහම මේ හවල් එකෙන් හරි ගහන්න කියලා. ඒ කියන්නේ ඇත්තටම මේකේ ප්‍රශ්නේ ඉන්නේ දැන් අර යුද මුක්ත කලාපයක් හැදෙනවා මතක නම් ඊට පස්සේ ඒකත් එක්ක සීමා කිරීම වෙනවා. රෙඩ් ක්‍රොස් එක UN එක අර මොනවා හරි INGOs තිබුණා නම් අර අවතන් නුවන් හෝ සිවිල් ජනයා සම්බන්ධයෙන් ඒගොල්ලෝ අයින් වෙනවා. දැන් පරණ පත්‍ර බැලුවොත් එහෙම අහු වෙනවා. දැන් මේ සඳුවිමායි දැන් පෙළ හිටියා පරණ පත්‍ර ටික බැලුවම ඒකේ තියෙනවා රතුපුරුෂෙන් කියනවා අපි අයින් වෙනවා. ඒ වගේම ෂෙල් වගේ ඊට පස්සේ ෂෙල් ප්‍රහාර වලට ලක් වෙලා ජාත්‍යන්තර ওই රාජ්‍යනෝන සංවිධාන වල මිය ගියා කියලා නේ. පාසල් වලට ප්‍රහාර වලට ලක් වුණා කියලා. එතකොට ඇත්තටම ආණ්ඩුවට
ආණ්ඩුව තීරණය කරන බර අයු පාවිච්චි කරන්නේ නැහැ කියලා වගේ එකක් නේ. ඔය දෙකට බරහවි වලින් පහර දෙන්න තල්ලු කරනවා. එතකොට ඒවා ක්‍රෙඩිට් කියලා ඒගොල්ලෝ හඳුනා ගන්නවා. අපිට නම් ඒවා ක්‍රෙඩිට් නෙමෙයි. මොකද මේක ජාත්‍යන්තර යුද්ධයක් නෙමෙයි බිඟුන්. රටවල් දෙකක් අතර කච්චි අරගලයක් නෙමෙයි. මේ යුද උන්මාදයක් විදිහට මෙහෙම අපි සමරන්න සිවිල් යුද්ධයක් කියලා කියන්නේ මේ රට ASCII අපේම සහෝදරයෝ ටිකක් එක්ක වෙච්ච ප්‍රශ්නයක් මේක. එතකොට මේවා ගැන අපිට වෙන දේශපාලන ප්‍රවේශයක් තියෙනවා. අපි එතනට යන්නේ නැතුව මේක අපි කතා කළොත් යුද ජයග්‍රහණයක් විදිහට 2009 දී මේක ලබා ගන්න. ලබා ගත්තට පස්සේ ඇත්තටම මොකද්ද සිද්ධ වෙන්නේ? ඒකෙන් පස්සේ දැන් යම් ආකාරයක ඩැමේජ් වෙලා දකුණට වේවා උතුරට වේවා රටට සමස්තයක් හැරෙට ඩැමේජ් එකක් හානියක් වුණාට පස්සේ යම්කිසි සංහිඳියාවක් ඉවරයක් වෙලා එතනින් එහාට ගත්ත ක්‍රියාමාර්ග ටික දැන් කතා කළොත් මොකද උනේ? ඔව් දැන් උදාහරණයකට අර ඒ වෙලාවේ යුද්ධය ඉවර කරපු දවසේ ඔබට මතක නම් මේ මහා පරිමාණයෙන් කිරිබත් එහෙම කන්න ගත්තා. ඒකට ආපු ප්‍රශ්නේ තමයි එතනම ආපු ප්‍රශ්නේ තමයි ඒ කියන්නේ ඕකේ ඉන්දියානේ යුද්ධය යුදමය වශයෙන් අවසන් වුණාට කමක් නැහැ කියන ඇතැම් විද්වතුන් පවා කිව්වා මේ ට්‍රැක් එකට නම් දාගන්න එපා. එහෙම වුණොත් මේක ගලව ගන්න අමාරුයි. අඩුම ගානේ දැන් අපි සාකච්ඡාවට ගිහිල්ලා උතුර දකුණ කියලා මෙහෙම මේ කේන්ද්‍ර දෙකකට කැඩෙන්නේ නැතුව දැන් ඕන මැද තැනක ඉඳන් මේක ගෙනියන්න ඕනේ. ඒ කියන්නේ යුද්ධෙන් දිනුවා තමයි. ඒ කියන්නේ සිංහල දකුණ දිනුවා කියලා හිතුවත් කමක් නැහැ. නමුත් දැන් මේ රජාට අන්දන වැඩේ කරන්න එපා මහින්ද රාජපක්ෂ කියලා. තාම නරක විදියට බලදේශපාලන ප්‍රචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුණා. අපි කවුරුත් දන්නවා ආයුබෝවා මහරජාණනි කියලා රජකුට අන්දලා. ඒක තමයි මම දැන් සංකේතික ගීතයනේ. සංකේතික ගීතේ. ඊට පස්සේ ඒව හරහා කලාකරුවෝ ගීත ලියපු සට්ටැඹියෝ විවිධ සට්ටැඹියන් කලාකාර සට්ටැඹියන් බියුණා. ඒක තමයි වචනේ ඇත්තටම. ඔවුන් මේ රජාට අන්දලා ඔවුන් නොඑක් වරප්‍රසාද වරදාන ලබා ගත්තා. හැබැයි ඒක මතින් ඒක නිසා මතුවෙච්ච මේ මහා විශාල මේ ප්‍රචාරක ව්‍යාපෘතිය මතින් ඇත්තටම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා එවකට ජනාධිපති රජකුට ඇන්දා. එතකොට අපි දන්නවා එතන ඒවට පසුබිම් සකසපු ප්‍රචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක වුණා. දැවැන්ත වැඩපිළිවෙල් සකස් වුණා. ඔව් දැන් ආයුබෝවන් මොකද ආයුබෝවා මහරජාණන් එන්නේ අර කිව්වාගේ දිනුවට පස්සේනේ සමහරු ඒ කියන්නේ මහින්ද පිළිෙන්නොත් හිඳපු අයත් ඇවිල්ලා තනතුරු වරප්‍රසාද වර්ධන වෙනුවෙන් ආවා. දැන් ඔක්කනි මතු කරන්න ඕන ඇත්තටම පොඩි සමාජ විද්‍යාත්මක කාට හරි මේක අධ්‍යයනය කරන්න පුළුවන් නම් හරි වටිනවා. දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිරයාට යුද්ධය කරන්න කිව්වට ඒ වෙලාවේ මුහුණ දීපු ප්‍රධාන ප්‍රශ්නයක් තමයි සෙබළු සඳුන් මේ හමුදාව හැර යනවා. මොකද චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිගේ අන්තිම කාලේදී ටිකක් ප්‍රහාර වැඩි වුණා. LT ප්‍රහාර වැඩි වෙලා ඔවුන්ගේ මේ නොනවිතෙන් රැල්ල ඒ වගේ කියන්නේ කරුණා අම්මාන්ගේ විශේෂයෙන් කරුණා පාර්ශවයේ නොනවිතෙන් ප්‍රහාරات එක්ක ඔවුන් යම් කිසි ආකාරයක අනසක පතුරව ගත්තා සටන් විරාම කාලයෙන් පසුව. ඉන්පසුව ඇත්තටම ඔවුන් ශක්තිමත් වෙලා හිටියේ. මේ පැත්තෙන් චිත්ත ධෛර්ය පිළිබඳ කාරණාව බරපතල තිබුණා. එතකොට මේ පැත්තෙන් අපිට හියුමන් ෆෝස් එක අඩු වෙලා කට්ටිය ගිහලා තිබුණා. එතකොට ආව ප්‍රශ්නයක් තමයි හරි යුද්ධ කරන්න කොහොමද කොල්ලෝ නැහැ කොහොමද මේක පටන් ගන්න කියලා. එතකොට මේක මම හිතන්නේ දිලිත් ජයවීර මහත්තයාට ඕන තමන්ගේ අදහස කියන්නත් පුළුවන්. අපි ක්‍රෙඩිට් එක ගන්න ඕනේ මම කියන්නේ. ඔව් කියනවා. අපි වෙනුවෙන් අපි කියලා. ඔබට මතක නම් ප්‍රචාරණ ව්‍යාපෘතියක් ආරම්භ කරා. ඒකෙදි මේක අපි කියන්නේ මේ ඇත්තටම ඩිරෙක්ට්ම යුද්ධයට නෙමෙයි ප්‍රචාරණ මෙහියුම් වල තිබෙන ඇතම් සංකල්ප. දැන් උදාහරණයකට මේක පරණ අයට මතකයි ඉස්සර මේ හමුදාවට බඳව ගන්නකොට සඳුන් තිබුණේ අර පරණ ඇඩ් එකේ අර ගල් තොප්පිය දාගත්ත සෝල්ජර්ස්ලා දුවගෙන එන්න පහ එක්කන්න කියලා අර මේ බිත්ති දාපු උඩින් පණිනේවා දම්වැලේ යනේවා වතුරට පයින්නේවා අර ජංගල් ට්‍රේනින් ඕවා දැම්මේ. හැබැයි මේ දිලිත් ජයවීර මහතා මම හිතන්නේ ට්‍රයිඩ් එකෙන්ද කොහෙද කරේ ඒ අලුතෙන් ගෙනාවු ඇඩ්වර්ටයිස්මන්ට් සීරීස් එක කොහෙවත් යුද්ධ පෙන්වන්නේ නැහැ. ඒවයි හිටිය ගෑනු ළමයි. ඔබට මතක නම් එක ඇඩ් එකක ඉන්නවා ඇලවක්කලමක වගේ දියර ඇඳගෙන කට්ටිය නානවා. අර මේ ජිප් එකකින් යනවා විවෘත ජිප් එකකින් යනකොට අරක වැටෙනවා වලක. ඒතකොට කෙල්ලොට hina වුණාම අර කොල්ලොට එළියට බැනලා තල්ලු කරනවා. අර කෙල්ලොත් දිහා බලාගෙන තල්ලු කරලා hina වෙවි යනවා. ඒක යනවා එන්න පහ එක්කන්න හරි මොකක් හරි එකක් එතනින් ඉවර වෙනවා. නෑ ශ්‍රී ලංකා යුද හමුදාව. එතනින් ඉවරයි. කිසිම තැනක වෙඩි තියන්නේ නෑ. ඊට පස්සේ තව ඇඩ්ඩයක් ගියා බාස්කට් බෝල් කෝඩ් එක රෑ. මේගොල්ලෝ සෙල්ලම් කර ඉන්න කොල්ලෝ ටික සඳලු තලේ අර නයිටි වගේ ඇඳගෙන ගෑන් ළමයි වගේක් ඉඳලා එක සැරේට මේ ගෑන් ළමයිට hina යනවා. hina යන සද්දෙට මේ කට්ටියටක් ගාලා බෝලේ වදින් තියලා අර ආමිකේ සෙට් වෙනවා වගේ සෙට් වෙනවා. එතනින් යනවා ශ්‍රී ලංකා යුද හමුදාව. ওই විදිහට මෙයා අලුත් ප්‍රචාරණ කලාවක් ගෙනාවා. අපි වෙනුවෙන් අපි. ඔව්. ඒකේ අන්තිම කාලේ මම හිතන්නේ එක ඇඩ් එකක් දුන්නා. ඒක තමයි සංකල්පීයව අපිට වැදගත් වෙන දේ. දේශපාලන විද්‍යාත්මකව. ඒකේ තිබෙන්නේ අර ගමට එන
සොල්දාදුවව තොරන් ගහලා තමයි පිළිගන්නේ. ඒ අර මානසික ශක්තිය හදන්න එක්තරා කාර්යයකට ඒවා යොදාගත්තේ. කෝච්චිය යනකොට දුවල ගිහිල්ලා සෝල්ජර් ගිහිල්ලා එල්ලෙනවා කෝච්චිය. එල්ලුණා කෝච්චිය පිරලා සෙනග ඇතුළේ ඉන්න ගම යන්න මම හිතන්නේ. එතකොට ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක් ගැබ්බර මවක් තමයි ගර්භණී මාතාවක් තමයි නැගිටලා සීට් එක දෙන්නේ. දැන් මේක පොලිටිකල් සයන්ස් විදියට මේක ගත්තොත් අපි දන්නවා ලෝකේ ඉතාලියේ ෆැසිස්ට් ව්‍යාපාරයේදී කියනවා මේ ඒක කියන්නේ කරුණක් තමයි මාව කාන්තාවට මාතෘත්වයේ තරම් උතුම් සොල්දාදුවට යුද්ධය කියන එක. මේ දෙක එහෙම තමයි සමාන කරන්නේ. මොකද හිට්ලර්ලා මුසෝලිනීලා තමන්ගේ කැම්පේන් එක ගෙනිච්ච එහෙම. ඒකටත් හියුමන් ෆෝස් එක ඕන. ඒතකොට දැන් මේක පොලිටිකලි ඇනලයිස් කරගත්තොත් මේ ඇඩ් එකේදී ඇත්තටම දැන් සොල්දාදුවෙක් කියන්නේ මොන පැත්තක වුණත් ඒ පැත්තිනුත් වෙඩි දිනවා මේ පැත්තිනුත් වෙඩි දිනවා අපි දිනන දන්න සූගිරි වලට වෙඩි දියන්නේ නැහැ නේ යුද්ධෙකදී. ඒතකොට මේ ජීවිතයක් ගන්න කෙනෙක්. හැබැයි මවක් කියන්නේ ජීවිතයක් දෙන කෙනෙක්. එතකොට මව නැගිටලා අර කන්සෙප්චුවලි ගත්තොත් එහෙම අම්මා නැගිටලා සොල්දාදුවට සීට් එක දැනට සමාජයේ විඥානය සකස් කරන්න දිලිත් ජාවිර් මහත්තයට පුළුවන් වුණා. ඒක හොඳ නරක නෙවෙයි අපි මේ කියන්නේ. මේවා ප්‍රචාරණ කලාව ඉගෙන ගන්න අයට නැත්නම් යුද කලාව ගැන ලියන අයට මේවා අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් දැන් අපි කියාගෙන ආවේ තාම වැදගත් මේ මතු කිරීම. දැන් ඊට පසුව යුද ජයග්‍රහණයෙන් පසුවත් ප්‍රචාරක ව්‍යාපෘති හරහා රජාට සහ රජ පරම්පරාවකට රජ කුමාරයින්ට අන්දලා මේක අරගෙන ගියා. ඒකම අරන් ගිහිල්ලා ඇත්තටම අර බිගුන් මතු කළා වගේම මේ විද්වතුනුත් මතු කළේ මේ මෙතනින් හරි මෙතනට ආවා. මෙතනින් එහාට අපි මොකක් හරි සංවිධායකකට යමු. උතුරට අත දිග් කරමු මොකක් හරි. හැබැයි එතනින් යාට පටන් ගත්තා බිගුන් සුද්දේ. ඔව්. බොහෝ දෙනෙක් දන්නවා යුද්ධයට පස්සේ සුද්දේ පටන් ගත්තා. එතනදී දැයට කිරුළ වගේ ප්‍රොජෙක්ට් එක සම්බන්ධයෙන් මං හිතන හැටියට දැනටත් දැන් මේ මොකක්ද මේ විගණකාධිපති වාර්තාවලින් දැන් කියවෙනවා. ඒවයි කොච්තරම් දුරට අක්‍රමිකතා මේ අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ලැබී තිබෙනවා කියලා දැනගන්න ලැබිලා තිනවා. ඔය මොන්රාගල් හෝ ඒ ප්‍රදේශයක දැයට කිරුළක මේ සිදුවෙච්ච ඒ සියලුම දෙනාට හම්බ කර ගැනීමට ඔය කියපු නලාකාර සෙට් එකකටත් එහෙම වුන්ගේ ගීත ගායනා සඳහා නම් මනම් ඒ සියල්ල හැදුවා. ඒ වගේම උතුරු සුළඟ නැගෙනහිර වසන්තේ ඔය වගේ නම් වලින් දිගින් දිගටම කරගෙන ගියේ සුද්ධ කරන්න පුළුවන් දේවල් ටික තමයි කරගෙන ඉතින්. අර රණවිරු රියල් ස්ටාර් වැඩ සටහනකදී ජැක්සන් ඇන්තනි මහත්තයාත් ඇවිල්ලා කියන්නේ බුදුහාමුදුරන්ට ඥාතිත්වය තියෙනවා කියලා. ඥාතිත්වය ගැන විශේෂ එළිදරව් එතෙන්දි තමයි සිදු වෙන්නේ. ඉතින් එතකොට දැන් ඔය විදිහට හඳහිරුසායක් හැදුවා. එතකොට උතුරේ අපි දන්නවා වෙල්ලොමලි වයිකාල් වල සමහර ස්මාරක ගොඩ නැගුවා. ඉතින් මේ කාරණා ඇතුලේ අර යුද්ධයට එක විරාමයකට පස්සේ ගොඩ නැගිය යුතු සංහිඳියාව ගොඩ නැගුණේ නැහැ. ඊට පස්සේ මේ සුද්ධය කොයිතරම් දුරට ගියාද කියනවා නම් රටේ දේශපාලන පහටම් පාටයක් බවට පත් වුණා දූෂණ විරෝධය. ඒතකොට අපි කෙටියෙන් ආවොත් යහපාලන කාලයට මේ වෙනස සිදු වෙන්නෙත් අපිට සරත් පොන්සේකා වගේ කෙනෙක්ගේ මැදිහත් වීම මේ දේවල් ගැනත් අපිට කතා කරන්න ඕන. නමුත් මේ කාල වේලාවත් එක්ක අපි දැන් මේ මොහොතට ආවොත් යහපාලන කාලයේ දූෂණ විරෝධය ප්‍රධාන සටන් පාටයක් හැටියට වෙලා මේ සුද්ධය කොච්චරද කියනවා නම් අදටත් අපිට ඇවිල්ලා තියෙනවා මේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ බලයටපත් වෙනත් ප්‍රධාන සටන් පාඩයක් බවට දූෂණ විරෝධය පත් වෙලා තියෙනවා. අදටත් දේශීය ආච්චික මණික් මල්ල හොයනවා, සිරන්ති රාජපක්ෂගේ ගෙවල් ගැන හොයනවා. එතකොට මල්වානේ නිවාස ගැන බලනවා. ඉතින් එතනට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඒ යුද්ධයේ ගමන් මග ඇවිල්ලා තියෙන්නේ මෙතනට තමයි. කියන්නේ ජාතිය ගොඩනගා ගන්න අපිට බැරි වුණා. ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ එදා මේ යුද පෙළඹවීමේ ගෞරවය වෙනුවෙන් බොහෝ උත්සාහයෙන් ගත්තු ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ දැන් අපි ජනතා විමුක්ති පෙරමුණ කියමුකෝ ජාතික ජන බලවේගයේ විවිධ කොටස් තියෙන නිසා මේ ඒ ජනතා විමුක්ති පෙරමුණ අද බලයට පත් වෙලා තියෙනවා. එතකොට ඔවුන් සමත් වෙලා තියෙනවද මේ වෙද්දි අපේ කරුණ මේකයි. දැන් ජනතා විමුක්ති පෙරමුණ උතුරේත් යම් කිසි ඡන්ද ප්‍රතිශතයක් බරපතල දිනාගත්තා. ජනාධිපතිවරයාට උතුරේ හදමනස දිනාගත්තා කියලානේ ඉතින් කියන්නේ. තියෙනවා. එතකොට දැන් හැබැයි ඔවුන් මේ යුද ජයග්‍රහණය සැමරීම ඔවුන්ටත් කරතියාගෙන යන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේකෙදිත් තවදුරටත් මේකේ යුක්තියුක්ත භාවය ගැන අපි කතා කරන්නවට මෙහායින් අපි ප්‍රශ්න කරන්න ඕනකම තියෙනවා. උතුරට මේ කියන සංහිඳියාව 2009 දී එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිවරට දී ගන්න බැරි වුණා. ඒ විද්වතුන් කී දේවල් හෝ ඒ සංහිඳියාව යම්කිසි සහනයක් ඔවුන්ට පිළිගත හැකි දෙයක් දෙන්න බැරි වුණා. ඒතකොට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ පිරිසට අද මේක දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඔන්න තමයි බිඟුන් ප්‍රශ්නේ. ඒතකොට එදා ඉඳන් ජාතික ආරක්ෂාව කියන එක තමයි සටන් පාටේ කියන එක දිගට අරන් ආපු එක. මේ අදටත් ජාතික ආරක්ෂාව තමයි සටන් පාටේ කියන එකෙන් ගැලවෙන්න බැරිලා තිනවා මුළු මහත් සමාජයට. අපි දන්නවා 2019 වගේ
මතු වෙච්ච එකක් තමයි මේ වාර්ගික ගැටුම් ඇති කළා නැවතත් බෝම්බ පිපිරීම ඇති වුණා පාස්කු ප්‍රහාර තිබ්බා. එතකොට ඒකත් ආවේ ජාතික ආරක්ෂාව. ඒකත් මිනි මැරීම් ඝාතන මතින් තමයි බලය පිළිබඳ සාකච්ඡාව ආවේ. ඒතර අපි අදට සතුටු වෙන්න පුළුවන් තැනක සමකාමී සමාජය අපිට හදාගන්න බැරි වුණා. අද අපි සතුටු වෙන්න පුළුවන් තැනක ඉන්නවද? විශේෂයෙන්ම උතුරට යම් කිසි ආකාරයක අවුරුදු 2ක් ගත වෙලා වත්මන් ආණ්ඩුව උතුරට සෛද්ධාන්තිකව විෂය මූලිකව ඔවුන්ට පිළිගත හැකි යමක් දීලා තිනවා. ඔන්නෝද අපේ ප්‍රශ්නේ. එතකොට මේ නව ආණ්ඩුවක් නව දේශපාලන සංස්කෘතියක්. එතකොට ඔවුන් විශ්වාස කරපු ජනතාවක් ඉන්නවා උතුරේ. අදටත් අපි දන්නවා උතුරේ සැමරුම් පැවැත්වෙනවා. ඔවුන්ගේ අර කැඳපානයක් සහිතව ඒ මිනිස්සු කියන තමන්ගේ නෑසියන් සිහි කරමින් කරනවා කියලා ඒවම දේශපාලනිකව මෙහිදී ප්‍රචාරණය කරනවා අන්න කොටි සමරනවා කියලා ඇත්තම කණ්ඩායම්. ඉතින් අඩුතරමේ සමාජයක් හැටියට තමන්ගේ සමීපතමයාගේ මරණය සැමරීම දරා ගන්න පුළුවන් මට්ටමකට සමාජයක් වෙනස් කරගන්න අපිට බැරිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි දේශපාලනික වශයෙන් අදටත් සියලුම පළාත් සභා ටික ආණ්ඩුකාරවරු යටතේ ක්‍රියාත්මක වෙනවා. එතකොට උතුර පළාත් සභා ඇයි ඡන්දය තාමත් තියාගන්න බැරි වෙලා පළාත් සභා ඡන්ද තාම තියාගන්න බැරිලා දෙනවා. එතකොට 13 වෙනි සංශෝධනයේ ක්‍රියාමාර්ග ඒව ගැන මොනවද තියෙන සාකච්ඡා. එතකොට විධායක ජනාධිපති ධූරය සම්බන්ධයෙන් මේ ප්‍රශ්නයට අදාළම සාකච්ඡා මත වුණා. ඒක අහෝසි කිරීම එතකොට අපිට තියෙන ප්‍රශ්න තමයි අදටත් මේ වාමාංශික මූලයක් සහිතව වෙනසක් යෝජනා කරපු රජය යටතේ දමිල ලේඛකයෙක්ගේ පොත් දෙකක් රේගුවේ දහනම් වෙලා තියෙනවා. ඒක සංකේතිකව මාර වැදගත්. සංකේතිකව අතිශය වැදගත්. එතකොට දීපචෙල්වන්ගේ පොත් දෙක අපි දිගින් දිගට කතා කළා. එතකොට සමරන්නේ මොකද්ද? තවදුරටත් හෙට යුද ජයග්‍රහණයක් සැමරෙනවා. ඉතින් ප්‍රශ්නයක් තියෙනවා. අර ශ්‍රී ලාංකික දිනයක් සමරන්න ගෙනාව ඒකත් මම හිතන්නේ එහෙමම යට ගියා. ඒ ගැන සාකච්ඡාවක් නැහැ. ඉතින් ඒ නිසා අපිට නගන්න තියෙන ප්‍රශ්නේ තමයි මේ ඉතිහාසයක් විසින් නැවත අපිව ප්‍රශ්න කරනවා. අපි සෑහෙන්න ජීවිත බිලි දීලා තියෙනවා. නමුත් උතුර නැගෙනහිර ඒ දමිළ ජනතාව වෙනුවෙන් අපි විශ්වාස කරනවා ජාතික ජනබලවේග රජයේත් මේ මොහොත වෙනතුරු සැලකිය යුතු දැනෙන මට්ටමේ ඒ වගේම ව්‍යුහාත්මකව වෙනස්කම් සිද්ධ වෙලා නැහැ කියලා. ඉතින් බලාගෙන ඉන්නයි තියෙන්නේ. ඒ වගේම අපි ආණ්ඩුව දිහා බලා ඉන්නවා. අපිට කරන්න පුළුවන් මැදිහත් වීම අපි කරනවා. ඉතින් යුද ජයග්‍රහණයකට වඩා සංහිඳියාවක සැමරීමක් තමයි අපේ අපේක්ෂාව.